හුස්ම ගන්න එක නැවතිච්ච ගමන්ම ශරීරය නිකන් දර කොටයක් වෙනවා. දැන් දර කොටයක කෙනෙක් ඉන්නවා කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒතර කෙනාකෝ? දැන් අපි මම හුස්ම ගන්න එක නැවතුණා කියලා. දැන් අපි එහෙම කතා කරමු. එතකොට සම්මුතිය තුළ කතා කරොත් දැන් අපි හුස්ම ගන්න එක නැවතුණා. එතකොට මේ අත තියෙනවනේ. මේ කකුල තියෙනවනේ. මේ කොණ්ඩේ තියෙනවා, මූණ තියෙනවා, ඇස් දෙක තියෙනවා. දැන් ඔය තියෙන්නේ. ඔය ඉන්නේ. නෑ එයා එතන නෑ. එතකොට අනිත් එක කියන්නේ නෑ එයා දැන් මැරිලා එයා එතන නෑ කිය. නෑ එහෙනම් අපි කියන නෑ එයා ඉන්න ඔය තියෙන්නේ ඔය කකුල් දෙක තියෙන්නේ ඔය අත් දෙක තියෙන්නේ. නෑ කකුල් දෙක තිබ්බට අත් දෙක තිබ්බට එයා නෑ අනිත් එක කියයි. එහෙක වෙන්න බෑනේ. යටි ඔය අත් දෙකයි කකුල් දෙකයි ඔය ටිකටනේ ඔය නම කිව්වේ මෙච්චරක. එහෙනම් ඕක තියෙන්නේ එපැයි. ඊට පස්සේ ඇත්තටම ඔබ බලන්න හිතලා ඔය කකුල් දෙකටයි අත් දෙකටයි ඔය තියෙන කොණ්ඩෙටයි දත් ටිකටයි මූණටයි ඔය නම කිව්වනම් ඕක තියෙන්නේ එපැයි ඔතන. නෑ නේද? මේක සිතුවිල්ලක් නේද? ඕක සිතුවිල්ල. ඇත්තටම පේනව නෙමේ හිතනවා. දකින්නව නෙමේ හිතනවා. ඇහෙනව නෙමේ හිතනවා. දැනෙනව නෙමේ හිතනවා. ගන්ධ, රස, පහස, ශබ්ද, වර්ණ සියල්ල හිතනවා. මායාවේ මේ මායා රංගනේ අර ටීවී එකේ බලන නාට්‍ය බලලා අපි සැප විඳිනවා වගේ තමයි ඇත්තක ලෝකේ කතාව. ඇත්ත ලෝකෙත් මුකුත් නැහැ. ඒක මූණ දෙන්න අපිට හයියක් නැහැ. ඒ ඇත්ත දරා ගන්න පුළුවන් කාටද? ඔබ නෑ කියලා ඔබට දරා ගන්න පුළුවන්ද? ඔබ මෙච්චර කාලයක් තප්පරයක් මිනිත්තුවක් පාසා ඔබව හදාගෙන ඒ සිතුවිල්ලක් පාසා පුංචි අර ලපටියාගේ කාලේ ඉඳලා ගෙවෙන තප්පරේ මේ හිතලා එකතු කරගත්ත කුණු ගොඩ අර මහා කුණු කන්ද වගේ ඔබේ කුණු ගොඩක් විතරයි තියෙන්නේ. ඔබේ ඔය සිතුවිලි ගොඩම කුණු ගොඩක් ගඳයි. ඔය සිතුවිලි ගොඩ කිසිම තේරුමක් නැති කුණු ගොඩක්. ඒකෙන් හදාගත්ත කුණු ගොඩ තමයි මේ මම. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. දැන් කොහෙද කෙනා ඉන්නේ? බාහිර දෙයක් නැති වෙනකොට ඒක දකින්න කෙනා මේ පැත්තේ නැති වෙනවා. හැබැයි ඔබේ ශරීරෙත් ඔබේ සිතට අනුව බාහිරයි. ඔබ හිතනවා මේ කකුල මේ අත ඔබ හිතනවා. ඒකත් බාහිරයි. දැන් ඔබ මලාට පස්සේ ඔබේ ශරීරයෙන් එළියට ඔබ ගියා කියලා කාටුන් වල ඇඳලා තියෙනවා වගේ හිතන්න. ඔය පුංචි ළමයි බලන කාටුන් වල අපිත් දැකලා තියෙනවා. මේ ශරීරයෙන් මැරලා එළියට ඇවිල්ලා ඉන්නවා. අන්න ඒ වගේ තමයි දැන් ඔබ බාහිර තමයි ශරීරය. දැන් එතකොට මොකද වෙන්නේ? එතනත් පොතක් නැත්තම් මෙතන පොත දකින්න කෙනෙක් නැහැ. එහෙනම් මෙතනත් කකුලක් අතක් නැත්තම් ඒක දකින්න මේ පැත්තේ කෙනා නැහැ. මේක ඇත්ත. නමුත් මේක අපිට තේරුම් ගන්න බැරි හැටි. ඕක දැන් කිව්වත් තේරෙන්නේ නැහනේ. දැන් අපි ප්‍රතිපදාව දෙවෙනි ආදියේ බාහිර නැති බව දැක්කා. හැම එකම මේ විදිහට දකින්න ඕනේ ඔබ මාසයක් දෙකක් තුනක්. මාස දෙක තුනක් යනකොට සමහරලාට ඔබ දවසෙන් දෙකෙන් මේක ඔබ දකිනවා හරියද? මේක කෙනෙක් නැහැ කිය. බුදුහාමුදුරු කියනවා බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් මේ ධර්මය හරියට වඩයි නම් දින භාගයක් ඇතුළත එයා ධර්මය අවබෝධ කරනවා. උපරිම වැඩිම වුණොත් දින 7යි නැත්තම්
අවුරුදු 7ක් ඇතුළත මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. අනිවාර්යෙන් අවබෝධ වෙනවා කියලා බුදුන් වහන්සේ අප වෙනවා. දැන් බුදුන් වහන්සේ අප වෙන්නේ ඔය තියෙන 84000 පොත් ටික කියවන්න පුළුවන් ද ආත්ම 3ක් ගියත් කියලා ඉවර කරන්න බෑ. ඔය ටිප්පණේ ටීකා අටුවා ලියලා තියෙන විදිය දැක්කම මැරි මැරි ඉපදෙන්න ඕනේ ඒත් නිවන් දකින්නේ. ඕ ටික කියලා ඉවර වෙනවා. ධර්මයේ කියන්නේ පොත්වල තියෙන එකක් නෙමෙයි. ධර්මයේ කියන්නේ ඔබේ හිතයි. ඒක මේ මොහොතේත් ඔබට මේ මොහොතේ ඔබේ සිත දැක්කොත් ධර්මයේ දකිනවා. ධර්මයේ දකින කෙනාට බාහිර දේ නැති වෙනකොටම බාහිර දෙයක් නැති බව දකිනකොටම මේ පැත්තේ කෙනා නැති වෙනවා. දැන් ප්‍රායෝගිකව ඔබ පොත දකිනකොට පොත කියලා දෙයක් නැද මගේ හිතමයි දකින්නේ කියනකොටම ඔබ බාහිරින් මිදෙනවා. ඒක ඒකාන්තයි. ඔබ සෝවාන් මාර්ගඥානේ ඉන්නේ. ඕකට තව ගොඩාක් ඒවා කියවන්න ඕනේ නැහැ. එතකොට බාහිර කිසිම දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. බාහිර පොතක් දෙයක් විතරක් නෙමෙයි, ඉරක් හඳක් විතරක් නෙමෙයි. ඔබ කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් නැතුව කොහොමද සිල් ගන්න? කෙනෙක්වත් නැති වෙනවා. කවුද එතකොට බාහිර දෙයක් නැතුව මොනවද ඔබ පින් කරන්නේ මොනව පූජා කළාද? බාහිර දෙයක් නැති වෙනවා. පිරිකර ඒවා මේව මොනවත් නැති වෙනවා. ඔය පුංචි දේ තේරුම් ගන්න අද අම්මලාට අමාරුයි. බාහිර දෙයක් නැති වෙනවා කියන එක තේරුම් ගන්න හරිම අමාරුයි. ජීවිත කාලෙම වැඳ වැඳ ඉන්නවා. අර පොඩි දෙයක් විනාඩි 5ක් ඇතුළත තේරුම් ගන්න පුළුවන් දෙයක් අවුරුදු 70ක් ගිහිල්ලා තේරුම් ගන්න බෑ.